නගරයට ආසන්නයෙන් රස්සාවක් කරන අපි සිංහල අලුත් අවුරුදු කාලෙට ගෙදර ආපුහම ගමේ සිරිය විඳගන්න අපි හරි ආසයි. ඉතින් ගමක බලන්න විඳින්න තැන් බොහොමයි. අනිවාර්යෙන් අපි අලුත් අවුරුද්දට ගෙදර ආවහම බොහෝ තැන්වල ඇවිදින්න යනවා. ඉතින් ඒ ලස්සන පරිසරයේ සුන්දරත්වයේ විඳගන්න නම් අනිවාර්යෙන් ඒ තැන් බලන්න යන්නම ඕනේ. අපි හිරවෙච්ච කොටුවෙච්ච ජීවිතවලින් මදක් සමුගන්න නම් අනිවාර්යෙන් මේ සුවය විඳගන්න ඕනේ. ඉතින් එහෙම කියපු ගමනක පුංචි වීඩියෝ එකක් තමයි මම ඔයාලට මේ දෙන්නේ. අපි මේ ගමන් කරන්නේ රණව ගම්මානයේ එහෙම නැත්නම් රෝසතිරුවානා කන්දට යාබදව තියෙන රණව ජලාශය බලන්න. ඒ ජලාශයේ පොඩ්ඩක් කිමිදිලා ඒ ජලාශයේ සුවය ඇඟට පතට දැනෙන ආකාරය විඳගන්න. ඉතින් මේ පෙනෙන්නේ රෝසතිරුවානා කඳු වැටිය. රෝසතිරුවානා කඳු වැටියට යාබදව තියෙන මෙන්න මේ වැව, මේ ජලාශය හරිම ලස්සන පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. වටේටම කඳු යායකින් මේ වැව වහගෙන ඉන්නේ. හරි අපූර්ව පරිසරයක්. හරි අලංකාරයට ඒ හැමදේම පිහිටලා තියෙනවා. ඉතින් මේ ජලය කොයිතරම්නම් මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙනවද? මේ ජලය නිසා තමයි මේ වටපිටාවේ තියෙන ගොවිතැන් කරන මිනිස්සුන්ට ජලය ලැබෙන්නේ. ඒ වගේම දීවර කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිසක් මෙන්න මේ වැව් ගම්මානයවට ජීවත් වෙනවා. ඉතින් අපි මේ විදිහට මේ වැවේ සිරිය නරඹලා අපි ඒ සීතල වතුරෙන් නාගන්නකොට දැනෙන සනීපය නගරයේ ඉඳලා ආව අපිට දැනෙන්නේ ඉතාමත් අපට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ ජලයේ කිමිදිලා පීනලා ඒ සිරිය මිදගද්දි ඇඟට පතට දැනෙන්නේ අපිට නගරබදව ජීවත් වුණු අපිට ගමට ආවහම ඒ සියලුම ප්‍රශ්න අමතක වෙනවා. ඒ ජලය, ඒ ශබ්ද, ඒ වතුර සැර පහළ ඒ හැමදේම අපිට දැනෙද්දි අපි හරි ආසයි ඒ පරිසරයට ඒ විඳගන්න. ඉතින් ගමේ සුන්දරත්වය විඳගන්න නම් අනිවාර්යෙන් ගමට යන්නම ඕනේ. ඉතින් ඔබත් මං කතා කරන්නේ, මං ආරාධනා කරන්නේ ඔයා නගරේ ජීවත් වෙන කෙනෙක් වුණත් පුළුවන් හැම විවේකයකදීම ගමට ගිහිල්ලා ගමේ සිරිය විඳගන්න. මේ වගේ ලස්සන වැවක නාලා බලන්න කොයිතරම්නම් ඇඟට පතට දැනෙන සිසිලස කොහොම විස්තර කරන්නද කියලා. ඉතින් ආදරයෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න.